එක එක රටවල එක එක ස්ටයිල් එකට හදන පිට්සා අපි ගෙදර හදමු. මං කලින් ශ්‍රී ලංකන් ස්ටයිල් එකට ඩෙවල් චිකන් පිට්සා එකක් හැදුවා. අද හදමු නියපොලිටන් ස්ටයිල් එකට පිට්සා එකක්. මේ පිට්සා සීරීස් එපිසෝඩ් 2. Let's make the pizza dough. මද රස්නේ වතුර මිලිලීටර් 150කට සීනි මේස හැඳි භාගයයි ඊස්ට් හැඳි කාලයි එකතු කරලා විනාඩි 10ක් ඇක්ටිව් වෙන්න තියන්න. දැන් පාන් පිටි ග්‍රෑම් 215කට ලුණු තේ හැඳක් එකතු කරලා මික්ස් කරගන්න. කලින් ඇක්ටිව් කරගත්ත ඊස්ට් එකත් මේකට එකතු කරලා ඩෝ එක හදාගන්න. නියපොලිටන් ස්ටයිල් එකට පිට්සා එකක් හදනකොට ඩෝ එක මේ විදිහට ගොඩාක් ඇලෙන්න බලනවා. ඒක හරිම සාමාන්‍යයි. ඔයාලා මේක අතින් අනන්න එපා. පාන් පිටි එකතු කරගන්නත් එපා. අන්තිමට තව වතුර මේස හැඳ එකක් එකතු කරලා මේක ටිකක් අනා ගන්න. දැන් ඩෝ එකේ උඩට පොල් තෙල් ටිකක් ගාලා මේක පැය 6ක් පිපෙන්න තියලා තියන්න. මේ ඩෝ එක අපි අඩු ඊස් ප්‍රමාණිකී වැඩි වෙලාවක් පිපෙන්න තියන්න ඕනේ. Neapolitan pizza is honestly one of my all time favorite. ඉතින් පැය 6කට පස්සේ ඩෝ එක now it's ready to shape. ට්‍රේ එකට රුලන් ටිකක් එකතු කරලා ඩෝ එක මේ විදියට හදා ගන්න. රුලන් එකතු කරාම ඩෝ එක හැන්ඩල් කරන්න ලේසි. ට්‍රේ එකේ ඇලෙන්නේ නැහැ. ඒ වගේම පොඩි ක්‍රන්චි ගතියක් එකතු වෙනවා. Now for the fun part. අපි ටොපින්ග්ස් ඇඩ් කරලා මම පිට්සා සෝස් එක එකතු කරගන්නවා. මේක හදන රෙසිපි එක මම ගේනවා වීඩියෝ එකකින්. මොසරෙලා චීස් ඒ වගේම බැසිල් කොළ දෙක තුනක් මම එකතු කරනවා. සාමාන්‍ය නියපොලිටන් ස්ටයිල් එකේ පිට්සා එකකට ෆ්‍රෙෂ් බැසිල් කොළ එකතු කරන්නේ පිට්සා එක බේක් කරාට පස්සේ. හැබැයි මෙහෙම එකතු කරාම පිට්සා එකට හොඳ සුවඳක් එනවා. අන්තිමට මම උඩින් එකතු කරේ ඔරිගානෝ. ඒක දාන්න ඕනේ නැහැ. තියනවා නම් විතරක්. නියපොලිටන් ස්ටයිල් එකේ පිට්සා වලට ගොඩාක් ටොපින්ග්ස් එකතු කරන්නේ නැහැ. පිට්සා එක සෙල්සියස් අංශක 220ට විනාඩි 20ක් ප්‍රීහීට් කරපු oven එකක විනාඩි 5ක් බේක් කරගන්න. බේක් කරලා oven එකෙන් එළියට ගත්තට පස්සේ ඔලිව් ඔයිල් චුට්ටක් ඇඩ් කරගන්න උඩට. all done. Now your pizza is ready. අපි ඊළඟට හදන පිට්සා වල ටේස්ට් එක මොන වගේද කියලා බලමු. See you in the next video.